එකෙක් බාව ගත්තා නම් රෂ් එකක් ඉන්නොල අඩෝ ලස්සනයි ප්ලේන් නම් මාර ලස්සනයි ඈ කහුකාන්ගේ වගේම ආ නයි අවුලක් නෑ මල්ලි රූල් එකට ගහන්න කට්ටිය හතර දෙනා හොඳේ අවුලක් නෑ මේ හතර දාමු වෙන රිෂ් ඩබල් ඇහෙනවද යාළුවෝ ඒක වෙන්න බෑ කාගෙන් හරි ඩබල් ඇහෙනවලු මැච් එකට ගියාට පස්සේ බලමු යන් බොයිස් ලයිව් එක ලයික් කරන්න මතක කරන්න එපා අපේ vlog channel එක subscribe කරන්න මතක කරන්නත් එපා link එක pin කරලා තියෙන්නේ විශාල කරදරයක් වුණා මේකනේ Facebook එකේ අපේ TikTok එකේ කට්ටිය link එක ගන්න පුළුවන් YT එකට ඇවිල්ලා හොඳේ මොකද TikTok එකේ link pin කරන්න බෑනේ වන් ඒක හදලා නැද්ද දන්නේ නැහැ දඟයා මකරිමස් තවනේ රිෂ් ඌ ගහලා නැහැ කිව්වා මම දුන්නේ කොල්ලට මැච් එක වැඩිත් නැත් දන්නේ නැහැ හැබැයි උගේ ප්ලේන් හොද හින්දා මම දුන්නේ හොනා එකකින් ගහනවා කිව්වේ 3 fingers ෆයිනල් හැටි ලස්සනයි වෝල් එකකින් මම නැතුණා හෙල්මට් පාරක් ඔය අතුලටත් ඇවිල්ලා එකේ ඒ ඇතුලේ ඊට බලයන් සුද්දා බං ඩොල්ලි දාලා තියෙන්නේ නයිස් බං අඩු first blood ඔබට පුළුවන් සුද්දා ඔබට හැකියාව තියෙනවා දීලා තියෙන්නේ දැන් ගැම්ම ගන්න බෝල් ගහන හැටි ලස්සනයි නේ ළමයි බෝල් 3ක් ගහනවා බං ඌ සාමාන්‍යයෙන් ලස්සනට පර්ෆෙක්ට් ගහන බෝල් ටික නං ඈ අඩෝ ෂිට් මැරෙන්නේ නැත්තේ ඇයි බං ඌනම් මූණට මාවා නයිස් ට්‍රයි කොල්ලෝ තව බලමු මැච් දෙකක් අයියේ මම තමයි ඔයාගේ vlog channel එකේ පළවෙනි viewer මම දන්නේ නැහැ ඒක නම් මම බලලා කියන්නත් ඕනද මෙහිම gift එකක් දෙන්න තව channel එකේ හැදුවා විතරයි මගේ vlog channel එකේ පළවෙනි viewer මම ඒක වෙන්න බෑනේ ඒක වෙන්න බෑ මම තමයි මගේ වීඩියෝ එකයි channel එක මුලින්ම හදලා බැලුවේ මගේ මල්ලි ඒක වෙන්න බෑ මම තමයි gift එකක් ගන්න ඕන නම් ගන්න ඕනේ මේ උඹ මේ මගුල් කංජි දාන්න එපා දඟයා අප දන්නේ නැහැ මොනවද ඔය දාන්නේ ජප් එකක් දාන්නේ අන්න දන ගහගෙන ඉන්නව දැක්කා දැක්කේ නෑ ජප්පක් කොල්ලෝ ඈ මොකක්ද ඒ උනේ first blood ඒ මොකද්ද බං මේ හීල් උනේ මේ ලයින් එක මොකද අර සිස්කිල්ල දන්නේ නැහැ අප්ඩේට් නැහැ නේ ගේම් එකේ මම අප්ඩේට් කරලා දෙන්න ඕනේ ඔයාලා තමයි අඩෝ හීල් කරන්න එපා බම් ලැජ්ජා බෑ මේ රෑන්ක් එකක් නෙමෙයි සුද්දා උඩ ට්‍රේනින් එක තිබ්බට අම්මු ගහන මෑ තහුකාන් වගේ ඩයල් එක අම්මු මේ තහුකාන් නැද්ද බං which server Singapore server bro අර ඒ ෂොට් මිස් වෙන්නේ අය බං අස්සන්න දුවන් එනවා මූණට නයිස් බං තව දෙකයි ප්ලේන් ගැන මොකද හිතෙන්නේ දින උත්සාහය ගැන මොකද හිතෙන්නේ බෝල් ගහන ලස්සන බලන්නකො ළමයි මේ අර මොකද්ද
ග්ලෝබල්ද මොකක්ද අර ගහන්නේ බං අපි ඕල් ඔටෝ වදින එකට මොකද්ද කියන්නේ එහෙම සීන් එකක් දන්නේ නැහැ මේක බාර මේ නිකන් අර අමුතුම යුනික් ලයින් එකක් තියෙන ප්ලේයින් වල අඩෝ ලස්සනයි ප්ලේයින් නම් මාර ලස්සනයි ඈ තහුකාන්ගේ වගේමයි අඩෝ ප්ලේයින් මාට මාරම ලස්සනයි ඒක නං උඹලටත් එහෙම ඇති කියලා මං හිතනවා මචං ඕපන් කරන්න එපා වෝල් ගහලා පයින් ජම්ප් එක එහෙම පට්ට ලස්සනයි බං මං කිව්වනේ බං මුට පුළුවන් කියලා මං කිව්වනේ ස්මාර්ට්‍රෝ අන්න හරි ස්මාර්ට්‍රෝ සීන් එකක් දන්නේ නැහැ මුට හැකියාව තියෙන අත දෙන්න කවුරුත් නැහැ අපිට අත තියෙන හැකියාව දෙන්න කවුරුත් නැහැ මොකක් what the heck මචං අලුත් අවුරුද්දේ මොන කුණු හරපයක්ද මං ඒ කිව්වේ බං මුට හැකියාව තියෙන අත දෙන්න කවුරුත් නැහැ අපිට අත තියෙන හැකියාව දෙන්න කවුරුත් නැහැ මොකක් what the fuck බය කුණු හරපයක්ද මං කිව්වේ සයුරු රවිෂා thank you member heart වලට සුද්දා ළමයි කාලයකට පස්සේ තහුකාන් ගැහුව ලස්සන මැච් එකක් දැන් ඊ අවුරුද්දේ අපේ ලයිව් එකේ ඔන්න අලුත් අවුරුද්දේ අපි ගෙන්නුවා ඔන්න රිෂ් ඇවිල්ලා ඉන්නවා ටීම් කෝඩ් නෙමෙයි මේ ආවේ එනිමි පැත්තේ ගහපු කොල්ලෙක් මෙයා ගහලා නැහැ කිව්වා ගහන්න බෑ කිව්වා මම තමයි යාට ඉන්වයිට් කරේ ට්‍රයි එකක් දෙන්න කියලා හැබැයි කොල්ල ට්‍රයි එක දෙනවා පුළුවන් උපරිමේ සයිරු පසා thank you මොනවද gift එකක් කියලා අරිගතෝ මොනවද දන්නේ නැහැ ඒවා ඌ පාවෙනවලු ඇත්ත මාරම ලස්සනට ප්ලේ කරන්නේ හොඳේ ගහලා නැති වුණත් බං මූ ට්‍රේනින් වුණත් ගහයි බං සුප්‍රියට දැන් මෙයා කිව්වා මෙයා ගහලා නැහැ කියලා හරිද මම වෝල් එකකට හිර වුණා බං බලාගෙන යද්දි කොල්ලේ අවිනුමේ අප්පෝ තනියලියා සෙට් නැහැ හොඳේ හැයියා දුර්ගාව හිටගෙන හිටියා ඇදගෙන මගේ මල්ලි තනියලිය නෙමෙයි නිල්ලලියා පුද්දු අම්මේ හතුරෙක්ටවත් ඒක නම් වෙන්න එපා රීච් උඹට පුළුවන් මචං ගේමක් දීපන් උඹට ගහන්න පුළුවන් මේ වගේ වැඩෝ ඉන්නවා නම් මේ වගේ ප්ලේයර් කෙනෙක් නම් ඔයත් අනිවාර්යෙන් try කරන්න අනිත් දිනන්න ඕන කියලා එකක් නැහැ ලස්සන ප්ලේයින් එකක් අපිට දෙන්න හිත ඇදිලා යන කෙට් වෙන බලන් ඉන්න ආසිතන ප්ලේයින් එකක් අපිට දෙන්න බොයිස් ඉතින් අද දවසේ ජෙම් 2000කට කිට්ටුව තියෙනවා එක්කෙනෙක්ට දින්නොත් 2000 3ක් කියන්නේ 6000ක් හොඳේ මෙයා ඕපන් යනවා නේ දැන් පයිටි දෙන්නෙක් විතර ඉස්සරහා ඉන්නවා එයාගේ වෝල් ගහිල්ලත් එක්ක සමහරක් විට ෂොට් කනෙක්ට් කරනවා අඩු වෙන්නත් පුළුවන් නේද බොයි හැබැයි මේ වගේ කවර් එකක් නැතුව නම් ඉතින් මෙහෙම සර්වයිවල් වෙන්න බෑ හොඳේ මේ මට්ටම උනත් කවර් එක තියෙන්න ඕනේ ඇත්තම කතාව නයිස් බං ඕපන් එතන ඕපන් අර ආයෙ හීල් එක දැන් නෑ ඉල්ලයා අවු බැරි එන්න සෝන් එක පොඩි වේගන එන්නේ 3ක් ඉන්නවා සුද්දා ඕපන් ඇතර නෙමෙයි නයිස් ආසී බං ඔන්න උතන ළඟම ළඟ දැක්කේ නෑ ඊපස්සේ double kill කන්න හරහා මොලයට ඒක සුපීරි triple kill POR කොර අවසාන මෑන් ඉන්නේ නිල්ලලියා ඉන්නේ ටයිල් එක අමාරුයි උන්චි උනත් හරිම සරයි ගම්මිරිස් ඇටේ අහුකාන් කොල්ල වැඩ්ඩා මචං දැක්කනේ ඉතින් අපි පොඩ්ඩක් සද්ද දාලා කොල්ලට මැච් එක දෙන්න ඕනේ බෑ බෑ කියපු කොල්ලෙක් මේ බොයිස්
ඔයාලට සපෝට් එකක් දෙන්න. හොන එකකින් ගහන්නේ අපි වැඩි අහන්න නැති අහලා නැති ෆෝන් එකක්. හොන වලින් ප්ලේ කරන කොල්ලෝ ඉන්නවද? දාන්න කමෙන්ට් එක. ඔයත් හොන ප්ලේ කෙනෙක් නා. හොන එකෙන් ප්ලේ කරන හොනස් ප්ලේ කෙනෙක්ද ඔයත්? දුර තියලා වැදුනේ. කමන්නේ. බොයිස් අපි අලුත් vlog channel එක subscribe කරන්න. ලස්සන match එකකුත් බලන ගමන් pin කරලා දෙන link එක master vlogs අලුත් වීඩියෝ එකකුත් දාලා තියෙන්නේ ළමයි. ඔයාලා subscribe කරන්න ගැම්මට. like 2k subscribe කරමු. පොඩි ප්‍රමාණයයි ඕනේ. වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එපා. nice bang. මොකෙන්ද වීඩියෝ එඩිට් කරන්නේ? මං ඉතින් ඉස්සර නම් ප්‍රීමියර් ප්‍රෝ තමයි යාළුවේ. දැන් නම් මතක නෑ මට ෂෝට්කට් කීස්වත් මතක නෑ. ඒ අඩෝ. අනේ කොහෙන්ද බං හීල් එන්නේ? මොන සක්ලි ස්කිල් එකක්ද ඒක? අඩෝ උතරන් දෙන්න තිබ්බ උඩ දියලා බොසාරි අපරාදේ. උඩ ඔළුව. සතිය 12යි. කොහොට්ට වල්ල. wow replay කරනවා. මාර ගේමක් දෙන්නේ ඈ. මේ තමයි රියල් ප්ලේ. අර හැක්කු ඇවිල්ලා ගහන ප්ලේ ඉනුයි රියල් ප්ලේ ඉනුයි වෙනස බලන්න. තරට දෙකයි. මේ මෙයාගේ අපි තව මැච් එකක් දෙකක් බලමු හොඳේ. දිනාගෙන එන්නත් ඉඩක් තියෙනවා. හොඳට තේරුම් ගන්න පුළුවන් නේ හැකෙක් ආවොත් කොහමද රියල් ප්ලේ කෙනෙක් ආවොත් කොහමද කියලා. අය ප්‍රූෆ් බලන්න දෙයක්වත් නැහැ. අපිට දැන් 80ක් විතර ගෙස් කරගන්න පුළුවන්. හොඳ ප්ලේයර්ගේ ප්ලේ ඉන් කොහමද හැකෙක් ආවොත් උගේ ප්ලේ ඉන් කොහමද කියලා. ඈ තිස්සක රෑ පාටි දැම්මේ නැද්ද? නෑ. කවුද? කිං හන්ට අපි 30ගත් මම රෑ 9 වෙනකන් වැඩ. මෙහෙ වෙලාවේ. ඒ කියන්නේ ලංකාවේ වෙලාවෙන් 6:00 වගේ. අදත් උදේ 7 ඉඳලා වැඩ කරන තමයි ඇවිල්ලා අද පොඩ්ඩක් ප්‍රේක්ෂ එකේ ලයිව් එක දැම්මේ. ඒ 7 හවුස් කියන්නේ දවස්. ඉතින් හෙල්මට් එක භාගයයි. එයාට පුළුවන් හොඳට ට්‍රේනින් වෙලා ගහන්න හොඳේ. මෙයා ටහු කාන්න වගේ ඩයල් එකක් තමයි. අයිබා. බාරම ඇක්ටිව් හොඳේ. කොහොම ඇක්ටිව් එක වැඩ කරන ඇතුළත්. ඇයි බම් මුන් මැරෙන්නේ නැත්තේ? මුළු දෙකක් කියන දෙන්නට මොළු වැදුනේ. මුන්ගේ ෂොටිය ප්‍රබලයි. අරු හෙල්මට් දාලත්. මුන් හෙල්මට් දාලත් නේ. පහට දෙකයි අවුලක් නැහැ. මූණන් අය ගෙන්න. මම ටහු කාන්නේ නැද්ද බා? අඩු නැද්ද බා? මට උගේ ID එක පොඩ්ඩක් හොයලා දාපල්ලා කවුරු හරි පරණ ලයිව් එකකින් බලලා. ෆොලෝ. ටහු කාන්න ගෙන්නන්න ඕනේ අද. ඔබට පුළුවන් මචං තව රවුන්ඩ් දෙකයි තියෙන්නේ. ගේමක් ගහපන්. තව එකක් හරි දිනපන්. ඒක නම් ඇබ්නෝමල් හොඳේ. වැතුණා. උට ගහන්න පුළුවන් ඉවසලා ගැහුවොත්. ඉස්බා ඔන්න ඔහොම පොඩ්ඩක් කැපිලා ගහපන්. එක ගෙන්නගෙන ලොවෙත් ගහන්න පුළුවන්. මැද්දට ගිහිල්ලා හිර වෙන්න නැතුව අන්න අර කියනවා ඒක
ගෙදර කොටු වෙන්න ඕන. Double kill. අයියෝ. පවර එකක් ගන්න. ඩයිල් එක ගහ පිටිපස්සේ. කෙක් බාව ගත්තා නම් පස්සේ කඩුයි. නයිස්. වන් මෑන් ෂෝ එකක් තියෙන්නේ. ගැම්ම ඕනේ. Triple kill. ආ! නයිස්. ගැම්ම ගනින්. පහට 3යි. නයිස් බං කොල්ලෝ. අයිව ලයික් එකක් දාන්න මතක් කරන්න එපා. ඉතින් අලුත් මැච් එකක් යන්නේ කොල්ලෙක්ගේ අලුත් කොල්ලෙක්, සුපිරි කොල්ලෙක්. අපි ලොක් channel එක subscribe කරන්න. boys අලුත් vlog channel එකක් හදලා තියෙන්නේ master vlog කියලා. link එක pin කරලා තියෙනවා YT එකේ. Facebook එකේ TikTok එකේ කට්ටිය බිල්ල YT එකෙන් link එක අරගෙන ගිහලා subscribe කරන්න. නැත්නම් master vlogs කියලා search කරන්න. capital වලින් master ගහලා vlogs කියන එක simple වලින් ගහලා search කරලා බලන්න. අලුත් වීඩියෝ එකක් දාලා තියෙන්නේ. ඉතින් vlog ඉල්ලපු කට්ටියට පළවෙනි vlog එක පුළුවන් විදිහට වීඩියෝ කරලා දාලා තින්නේ phone එකේ බලන්න. ගැම්ම like කරන්න, share කරන්න, subscribe කරන්න. මගේ මල්ලියේ අඩ උඩ තියලා ගහන්න තිබ්බා ඒක නං ඈ. First blood. අවසාන එකත් බලලා මෙයා. අලුත් අවුරුද්දේ හිතට වැදුණු බොක්කට වැදුණු පළවෙනි මැච් එක. මේ සානාගේ රැප් එකක් නේද ඔය? කෙල්ල කිව්වා ඉස්සරට කිව්වා ඔයා මගේ මැට්ටා කියලා. මමත් ආපස්සට කිව්වා ඔයාත් මගේ මැට්ටි කියලා. එයා මාව මැට්ටා කරලා මම යාව මැට්ටි කරලා මැට්ටි ගියා මොත් ඕද මැට්ටි ගියා මොත්ත දාලා පර්ස් එකට තට්ටු කරලා කියලා දාන්න කොල්ලෝ. උඹ කොට වදන් ගහන වැඩි සවුරොන් රැපක් කරුත් අරගද. First blood. අයියෝ ගියා මැච් එක. මම වැරදි මිනිස්සයා බැලුවේ සමා වෙන්න. ඌට ඌ මරුව ඌට ඊළඟ දවසේ ගහන්න කියන්න ඕන අනිවාර්යෙන්. උන් එන්න නැති එකනේ වැඩේ. රිච් බෝසා ඕමිනියා කවුද බං මේ? බෝසා වෙල් ප්ලේඩ් හොඳේ. උත්සාහය අගය කරනවා. පට්ටම ප්ලේයින්. බාඩත් පුළුවන් මැච් එකක් ගහන්න ට්‍රේනින් වෙලා આવොත් ලොවෙත් දිනන්න පුළුවන් බා. මම මාස 4කින් 5කින් වන්නස්කෝ එකක් ගෙව්වේ. ඉරාවට? ඔව්. අවුලන්නේ ට්‍රේනින් වෙලා ආයි ළඟ ලයිව් එකට එනවද පොඩ්ඩක්? මගේ ලිස්ට් එකේ ඉන්නවනේ මට අවිල්ල පොඩ්ඩක් මතක් කරනවා. අවුරුදු 14ට ඔය ඇති. එල වාසියක් ඈ ප්ලේන් වාසි. ඔය ෆෝන් එකකින් ඔහම ගහනවා කියන්නේ සුපිරි. පොඩ්ඩක් ප්ලේන් හදාන්න අවිල්ල මට කියන හොඳේ. ඔව් මම එන්න තව සතියකින් දෙකින් වගේ ආයෙත්. එලකිරි නම් ජය වේවා අපි යනවා. සුපිරි. ළමයි අද දවසේ දැක්කපු ලස්සන ප්ලේන් සුපිරි කොල්ලා